ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ COVID-19 වසංගත කාලේ විශේෂයෙන්ම ලොක්ඩවුන් දවස්වල දරුවන්ට ඒ තත්ත්වේ තීරුම් කරලා දෙන්න උත්සාහ කරපු අන්ලොක්ඩ් කියන ළමා කතාව ගැන. ඔව් මේ කතාව ඇත්තරම හරිම වැදගත්. බලමු කොහොමද මේ වගේ අමාරු මාතෘකාවක්, ඒ කියන්නේ වසංගතයක්, ආරක්ෂණ විධි, මානසික සුවතාවය වගේ දේවල් දරුවන්ට තේරෙන විදිහට සරලව කියලා දෙන්නේ කියලා. හරි. එතකොට මේකේ අරමුණ අර වෛරසය ගැන දැනුවත් කරන එක, ආරක්ෂා වෙන්න හැටි කියන එක, අත්සේදීම, දුරස්ථභාවය වගේ දේවල් නේද? එක්කම ගෙදරට වෙලා ඉන්න එකේ වැදගත්කම වගේ දේවල් නේද? අනිවාර්යෙන්ම. ඒ වගේම මානසිකව කොහොමද ශක්තිමත් වෙ ඉන්නේ කියන එකටත් ලොකු තැනක් දෙනවා. අර ක්‍රීඩා එහෙම පාවිච්චි කරනවා. ඒක තමයි විශේෂත්වය. ප්‍රායෝගික දේවල් එක්කම හිත හදා ගන්න උදව්වක්. කතාව පටන් ගන්නේ අර යාළුවෝ සෙට් එක. අමාඩ්, සාරා, එස්මී, මිගි. එයාලා කොවිඩ් ගැන දැනගන්න විදිහින් නේද? ෆෝන් එකේ නිවුස් බලනවා, වැඩිහිටියෝ ගැන කනස්සුළු වෙනවා, මිගිගේ ආච්චි ගැන එහෙම. ඔව් ඒක හරියම යථාර්ථවාදී පටන් ගැනීමක්. මොකද දරුවන්ටත් ඔය වගේ බයක් කනස්සල්ලක් දැනෙන්නේ නැතිනේ. එතනදී හරි සරලව පැහැදිලි කරනවා වෛරසය ගැන. හුස්ම ගත්තම කතා කරාම බෝ වෙන හැටි. අර රෝග ලක්ෂණ නැති අයගෙන උනත් බෝ වෙන්න පුළුවන් කියන එකත් කියනෝනේ. ඒ නිසා ගෙදරින් ඕනේ කියන එක. ඒක තමයි. අර එස්මේ කියලා චරිතයක් ඉන්නෝනේ දොස්තර කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න. එයා හරහා තමයි ඔර විද්‍යාත්මක කාරණා ටිකක් සරලව කියලා දෙන්නේ. ඊට පස්සේ අර ආරක්ෂණ විධි. ඒව ගැනත් හරි පැහැදිලි. අත්සේදීම අර හැපි බර්ත්ඩේ සින්දුව දෙපාරක් කියනකම් හොදන්න කියන එක වැසිකිලි ගියාක පස්සේ වගේ අවස්ථා පහක්ම මතක් කරනවා. හරි ඒක වැදගත්. මාස්ක් දාන එක, මීටර දෙකක දුර තියාගන්න එක, කිවිසුමියද්දි වැලමිට පාවිච්චි කරන එක. මේ වගේ දේවල් දිගින් දිගටම මතක් කරන එක ළමයින්ට ගොඩක් වැදගත් නේද? ඔව් ඔව්. ඊටාම වැදගත්. ඒකෙන් යාලට තමවම ආරක්ෂා කරගන්න පුරුවන් කියන හැඟීමක් එනවා. ඒ වගේම කතාව අර සමාජ බලපෑම ගැනත් කතා කරනවා. පාසල් වහපු එක, ගෙදරටම කොටු වුණාම දෙන්න අර හිරගියක් වගේ හැඟීම. ඒක ඇත්ත. ඒත් එක්කම අනිත් අයට උදව් කරන එක. ඒකත් ඉස්මතු කරනවා. මිගීගේ තාත්තා අර නිරෝධායනය වෙන අයට කැම ගිහින් දෙනවා. දොර ගාවින් තියලා එනවා. ඔව් මිගී මාස්ක් මහනවා. අමාඩු වැඩිහිටියන්ට බඩු ගෙනත් දෙනවා. ඒ වගේ දේවල් වලින් දරුවන්ටත් Tamanට දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා. ඒත් ඉතින් මේ ඔක්කොම එක්ක අර මානසික පීඩනය, දුක, කම්මැලිකම, බය, යාළුවා හම්බ වෙන්නේ නැහැ, සමහර විට දෙමව්පියන්ගේ රස්සාවල් වලට ප්‍රශ්න, අසනීප මරණ ගැන ඇහෙන කතා, ඒවට කොහොමද මුහුණ දෙන්නේ? මෙතනදී නේද විශේෂ ක්‍රමයේ එන්නේ. හරියටම ඒ මානසික පීඩනෙට උත්තරයක් විදිහට තමයි අර ගිරෝ දෙන්නෙක් එන්නේ. සුසුයි සාසයි. එයාලා ඇවිත් මේ ළමයින්ට මනාකල්පිත ගමනක්, ක්වෙස්ට් එකක් හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ අර දුක, බය වගේ අභියෝග ජය ගන්න විශේෂ මෙහෙයුමක් වගේ දෙයක්. ඒගොල්ලෝ සෙල්ලමක් වගේ? ඔව් සෙල්ලමක් වගේ තමයි. ඒත් ඒක නිකම්ම සෙල්ලමක් නෙවෙයි. මේ මනාකල්පිත ක්‍රීඩා කියන්නේ ඇත්තටම දරුවන්ගේ පීඩනය අඩු කරන්න, එයාලගේ හැඟීම් එක්ක වැඩ කරන්න උදව් වෙන මනෝවිද්‍යාත්මක ක්‍රමයක්. එයාලට යම් පාලනයක් තියනවා වගේ හැඟීමක් දිනවා. ඒකෙන් හරි අපූර්වයි. එයාලා සුපිරි වීර්ය වෙනවා, විශේෂ බල ලැබෙනවා, ශක්තිය, ප්‍රශ්න විසඳන්න, සුව කරන්න, සත්තු මෙල්ල කරන්න. ඔව් ඊට පස්සේ අර දුක්බර මකරු සෑඩ්නස් ඩ්‍රැගන්ස් කියලා එයාලගේ දුක, බය වගේ හැඟීම් නිරූපණය කරන චරිත එක්ක සටන් කරනවා. ඒක හරියට හැංගීම් වලට මුහුණ දෙනවා වගේ නේද? ඒක තමයි. ඒ වගේම අර කනස්සල්ලෙන් මිදෙන්න ක්‍රීඩා කරනවා, හැඩතල ගලපනවා, පාරවල් හොයනවා, ප්‍රශ්න අහනවා. ක්‍රීඩා කියන්නේ රහස් බලයක් කියලාත් කියනවා. ඇයි ක්‍රීඩාව මෙච්චර බලවත් වෙන්නේ? මොකද ක්‍රීඩාව කියන්නේ ළමයින්ට හරිද ස්වාභාවික දෙයක්. ඒකෙන් ආතතිය අඩු වෙනවා, අවධානය වෙනතකට යොමු වෙනවා, අලුත් දේවල් ඉගෙන ගන්නවා. මේ ක්වෙස්ට් එක හරහා එයාලා කණ්ඩායමක් විදිහක වැඩ කරන්න, ප්‍රශ්න විසඳන්න ඉගෙන ගන්නවා. තමන්ට පුළුවන් කියන විශ්වාසය ඒ විතරක් නෙවෙයි, භාවනාව, සිහිය පිහිටුවා ගැනීම වගේ දේවලුත් මේකට එකතු කරලා තියෙනවා. මේ ඔක්කොම මානසිකව ශක්තිමත් වෙන්න උදව් වෙන දේවල්. ඇත්ත ජීවිතයට අදාළ කරගන්නවා. සහෝදර සහෝදරියෝ එක්ක හොඳින් ඉන්නවා, උදව් කරනවා, Tamanට ප්‍රශ්න විසඳීමේ හැකියාවක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. ඔව්. අන්තිමේදී ලොක්ඩවුන් ඉවර වෙලා ආයෙත් ඉස්කෝලේ යද්දී එයාලා ඉගෙනගත්ත දේවල්, අර මානසික ශක්තිය, කණ්ඩායම් හැඟීම කොච්චර වටිනවද කියලා පැහැදිලි වෙනවා. එහෙනම් මේ කතාවෙන් අපිට පේනවා කොච්චර අමාරු කාලයක් වුණත් ළමයින්ට තත්ත්වේ තේරුම් කරලා දෙන්න, එයාලට උදව් කරන්න, ප්‍රජාවට උදව් කරන්න, දිරිමත් කරන්න, ඒ වගේම හිත ශක්තිමත්ව තියාගන්න ක්‍රීඩා වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඇත්තටම මෙතන විශේෂත්වය තමයි බරපතල මාතෘකාවක් වුණත්
කතන්දරයක් මනහ කල්පිත අංගය යොදාගෙන ඒක දරුවන්ට ග්‍රහණය කරගන්න පහසු කරලා එයාලව ශක්තිමත් කරන එක. ඒක නිකන් තොරතුරු දීමක්ම නෙවෙයි හැඟීම් කළමනාකරණය කරගන්න උදව්වක්. අවසාන වශයෙන් පොඩි සිතුවිල්ලක් මේ ළමා කතාවේ එන උපාය මාර්ග තියෙන අර කනස්සල්ල පාලනය කරන්න ක්‍රීඩා යොදා ගන්න එක අනිත් අයට උදව් කරලා තමන් ශක්තිමත් වෙන එක වගේ දේවල් මේවා සමහර විට අමාරු කාලවලට මුහුණ දෙන වැඩිහිටියන්ටත් යම් විදියකින් හරි පාවිච්චි කරන්න නැත්නම් ඒ ගැන හිතන්න පෙළඟවීමක් වෙන්න බැරි